නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්ම මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදම් පරිත්ත ශ්‍රවණ කාලෝ අයම් බදන්තා පරිත්ත ශ්‍රවණ කාලෝ අයම් බදන්තා පරිත්ත ධම්ම ශ්‍රවණ කාලෝ අයම් බදන්තා. අපි අද ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ පිරිත් පොතේ විශේෂයෙන්ම බෝධාගම චන්දි මහඳුරන් වහන්සේ නොමිලේ ලංකාවේ ලෝකයම අයට පරිත්‍යාග කරපු මේ පිරිත් පොතේ ආතන සූත්‍රයේ පළවෙනි ආටන සූත්‍රයේ පළවෙනි කොටසේ පළවෙනි බණවරේ 16 වෙනි මාතෘකාවේ 16 වෙනි ඡේදයේ තියෙන විස්තර ටික තමයි අපි කියන්නේ. මෙතනදී කියනවා 17 වෙනි කොටස. යත්ත චොග්ගච්ඡති සූර්ය ආදිච්චෝ මණ්ඩලී මහ යස්ස චොග්ගච්ඡ මානස්ස දිවසෝති නිරුජ්ජති යස්ස චොග්ගතේ සූර්යේ සංවරීති පෞච්චති රහදෝපි තත්ත ගම්බීරෝ සමුද්දෝ සරිතකෝ එවන්නන්ත තත්ත ජයන්ති සමුද්දෝ සරිතෝ දෙක. හොඳට මතක තියාගන්න මේ පිරිත එක්ක අධ්‍යයනය කරන අය හැම එක්කෙනාටම උදේට මෝර පිරිත කියන්න පුළුවන් නම් හවසට මෝර පිරිත කියන්න පුළුවන් නම් ඒක ඒ විදිහට උපකල්පනය කරගෙන ඒ මානසිකාරය ඇති කරගෙන මේ පිරිත කියන්න පුළුවන් මේ පිරිතේ විශාල ශක්ති සමූහයක් හැම කෙනෙකුටම ලබා ගන්න පුළුවන්. මොර පිරිතත් කියලා බුදුන් නැදලා බුද්ධානුස්සති කරලා ධම්මානුස්සති කරලා සංඝානුස්සති කරලා දේවතානුස්සති අධ්‍යයනය කරලා බුද්ධානුස්සති මෙත්තාච අසුභම් මරණස්සති මරණය පිළිබඳ අනුගමනය කරලා ආනාපානසතියෙන් වැඩ කටයුතු කරන විශාල ශක්ති සමූහයක් මුළු බුදුවරුන්ට රහතන් වහන්සේලාට පසේ බුදුවරුන්ට ලැබෙන ශක්තිය අපටත් ලැබෙන අංශු ගානක්. අපි කියන්නේ ඒ කෝටි ගණන් අපිට ලැබෙනවා කියලා කියන්නේ අපිටත් ඒ මාර්ගයේ ඉස්තරෝම ඒ මාර්ගයේ මුල් අවස්ථාවල අපිට ලැබෙන්න පුළුවන්. ඒ නිසා මේ මෙතනදී කියන්නේ ඒ නැගෙනහිර පැත්තත් දකුණු පැත්තත් කියන බටහිර පැත්ත යම්සි වෙලාවක ඉර බැහැලා යනවද අන්න ඒ ඉර බැහැලා ගියට පස්සේ කරුවල එනවා. ඒ කරුවල එන පැත්ත තමයි බටහිර පැත්ත. අන්න ඒ පැත්තට අධිපතිවරු තමයි බටහිර දිශාව කියලා. ඊතෝසා පච්චිමා දිශා මේ පැත්තට තමයි බටහිර දිශාව කියන්නේ. ඉතිනං ආචික්කති ජනෝ යන් දිසං අපි පාලිති මහරජා ඒ පැත්ත පාලනය කරන දෙවියෝ ඉන්නවා. මේ හතරවරම් දෙවියන්ගේ තුන්වෙනි කොටස නාගානං අධිපති නාග කොටස් වලට අධිපති දෙවියෝ. ඒ දෙවියන්ට කියනවා විරූපක්කෝ ඉති නාමසෝ. කන්ද පිරිතේම තියෙනවා. කන්ද පිරිත අධ්‍යයනය කරනකොට ඒකේ විරූපක්කේ මේ මෙත්තම් ඒරාපතේ චබ්බ්‍යාපුත්තේ මේ මෙත්තම් කන්නා ගෝතමකේ චබ්බ්‍යාපුත්තේ මේ එහෙම තියෙනවා. ඒ කොටස් ඒකේ ප්‍රධාන එක තමයි විරූපක්ක කියන දෙවියෝ. ඒ රමති නච්ච ගීතේ ඒතර වගේම තමයි. නාගේ පුරක්කතෝ නාග කොටස් ඔක්කොම මේ නාග කියන කතාවේ ගොඩාක් තියෙනවා. ඔය කුණ්ඩලණී භාවනාවයි කරනකොට ගොඩක් බුදුරජාණන් වහන්සේ අර සතියේ පඨම බෝධිපල්ලංකම් ဒုတိ යං ඥානෙ නිසා තතියං චක්කවර චතුත්ථං තරාගරං පංචමගංජ පාලංච මුචලින්ජේන චත්තම 6 වෙනි සතිය ගත කරේ. ඒ නාග කතාවත් එක්ක මෙතන සම්බන්ධතාවයක් තියෙනවා. මේ අටාරණ සූත්‍රයේ බටහිර දිශාව කියනකොට ඒවා වෙනම දියුණු කරන්න භාවනා ක්‍රම තියෙනවා. ඒ භාවනා ක්‍රම කරන්ට පටන් ගත්තාම ගොඩක් යම් ප්‍රතිඵල ලැබෙනවා. මම නම් එච්චර අධ්‍යයනය කරලා නැහැ ඒ පිළිබඳව. නමුත් ඒවල ප්‍රතිඵල අපට ලැබෙනවා. නාගානං ආධිපති විරූපක්කෝ ඉති නාමසෝ රමති නච්ච ගීතේහි නාගේහි පුරක්කතෝ මේ නාග කොටස් තමයි ඒ කට්ටිය ඔක්කොම පිරිවර. නාග කොටස්. පුත්තාපිතස්ස භාවෝ ඒක නාමාතිමේස අතිසින්දස ඒකෝ ඉන්දනාමා මහබ්බල තේචාපි බුද්ධං දිස්සාන බුද්ධං ආදිච්ච බන්දුරන් දූරතෝ නමස්සන්ති මහන්තම විසරද නමෝතේ පුරිසාජඤ්ඤ මේ කට්ටියත් ඔක්කොම බුදුරජාණන් වහන්සේට නමෝතේ පුරිසාජඤ්ඤ නමෝතේ පුරිසුත්තම කියලා දුර ඉඳලා බටහිර පැත්තේ ආලෝක වර්ෂ කෝටි ගණන් දුර ඉඳලා රවිචන්ද්‍ර කුජ බුද ගුරු ශුක්‍ර සනි රාහු කේතු මේස උසබ මිතුන කටක සිං කන්‍යා තුලා මිෂ්ඨක දන මකර කුම්භ කියන ඒ රාශි වල ඉඳලා වඳිනවා. මේ මෙතනදී හොඳ කතාවක් තියෙනවා. රුවන්වැලි සෑය හදපු දුටුගැමුණු රජුරන් වහන්සේගේ ජීවිතයේ අවසාන කාලෙදී මේ නාග කොටස් එක්ක කතාවක් තියෙනවා. එතකොට ඒ රූපරාමුත් එක්ක මතක් කරගෙන යම්සි අය අනුරාධපුරේ රුවන්වැලි සෑය ළඟට ගිහිල්ලා මේ හතර දිශා මතක් කරලා මේ ආටාරණ සූත්‍රයත් මතක් කරන මෝර පිරිතත් කියලා මෛත්‍රී පිරිත කියලා කරණීය සූත්‍ර කියලා මංගල වේමගේ සූත්‍ර කියලා ආනාපාන සූත්‍රය උස්ම යල පහල ගැනීම තුළින් යම් කිසි ප්‍රවේශයකට පුරුදු වුණොත්
එයාට විශාල ප්‍රතිඵලයක් අවුරුදු 3 4 5ක් 6ක් ඇතුළත තමන් කරන වැඩ කටයුතු අනුව ප්‍රතිඵල ලැබෙනවා. ඒක මම අනිවාර්යෙන්ම ප්‍රකාශ කරනවා බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති දේවතානුස්සති එක්කම. එතකොට මේ බටහිර පැත්තේ ඉන්න අය මේ නාග කියන එක හරි ලස්සන කතා ගොඩාක් තිබෙනවා. වේදවලක් තියෙනවා. වේදවල තියෙනවා විෂ්ණු දෙවියෝ සම්බන්ධව තියෙනවා. එතකොට ලක්ෂ්මී දේව මෑණියෝ ගැන ඒ වගේම ඊශ්වර දෙවියෝ ගැන ඊශ්වර දෙවියෝ ඒතර පාර්වතී දේව මෑණිය කාල දේව මෑණියෝ සිව දෙවියෝ ඒතත් ඊශ්වර දෙවියෝ දෙන්නම එක්කෙනෙකුට තමයි සිව හරි ඊශ්වර කියන්නේ. එතකොට ඒ දෙන්නම ඝන දෙවියන්ගෙත් කතරගම දෙවියන්ගෙත් අම්මයි තාත්තයි දෙන්න. එයාගෙත් තියෙනවා මේ කාලි දේව මෑණියෝ බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරනවා පිරිමි භාවය ප්‍රාර්ථනා කරනවා. ඒ කට්ටිය බුදු වෙන්නේ මේ කල්පෙත් නෙවෙයි ඊළඟ කල්පෙත් නෙවෙයි ඊට පස්සේ ඊළඟ මේ කල්පේ ඊළඟ කල්පේ විශ්වදියොත් බුදු වුණාට පස්සේ තමයි මේ කට්ටිය මේ කාලි දේව මෑණියෝ බුද්ධත්වයටපත් වෙන්නේ. ඒක දිග කතාවක්. ඒකේ ගොඩක් විස්තර හොයාගන්න නැහැ පොත්වල. නමුත් එහෙම තමයි කතාව තියෙන්නේ. එතකොට එහෙම කතා ගොඩක් තියෙනවා මේ නාග සම්බන්ධව. ඒවා ඔක්කොම වේදත් එක තමයි ඒවල යන්න තියෙන්නේ. වේද කියන්නේ අවබෝධ කරගන්න කියන එක. මේ වේදවල තියෙන හරියට බෞද්ධ අපිට දැනුමක් ගන්න දේවල් මොර පිරිත තියෙනවා. මේ බ්‍රාහ්මණ වේදගු සබ්බ ධම්මේ තේමේ නමෝ තේච මම්පාලයන්තු නමත්තු බුද්ධාන නමත්තු බෝධිය නමෝ විමුක්තාන නමෝ විමුක්තිය කියලා. ඒකට බලන්න අපේ YouTube එතකොට මේ ඝන දෙයියෝ එහෙම කතරගම දෙයියෝ මේ ඔක්කොම මේවල ඇත්තක් තියෙනවා. අපි වුණත් අපේ තරුණ කාලේදී අපිට තරුණ අදහස් වෙනවා නම් මනම් එතකොට අපි බුදුහාමුදුරුවෝ විතරයි පිළිගත්තේ කතරගම දෙවියෝ දේවානුස්සති අපි පිළිගත්තේ නෑ. මොකෝ අපිට ඒක තරුණ කාලේ පොඩි ලෙඩක් තියෙනවා හැමෝටම ලෙඩක් තියෙනවා. එයාට ඒ වෙලාවෙම රිසල්ට් එක ලැබෙන්න ඕනේ අපි දෙක. බුදුන් ගැන්දොත් උදේ බුදුන් ගැන්දලා හවස් වෙනකොට ඒකේ ප්‍රතිඵල ලැබෙන්න. එහෙම නෑ ලෝකේ. අපි ඉස්කෝලේකට අද අකුරු කියලා ඉවරලා ඉස්කෝලේ ගියාට හෙට අපිට ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඉස්කෝලේ යන්නත් ඕන අවුරුදු 13ක් විතර. එහෙමයි. ඒක මේ බුදුදහමෙත් එහෙමයි. මේ උදේ කතරගම දෙයියන්ට වැදලා පන්වට්ටියක් තියලා අවතර ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ වැඩ කටයුතු තියෙනවා. මේ දෙවිවරු කියන කට්ටිය ලෝකේ තියෙන. ඒ කට්ටිය පේන්නේ මේ භාවනා කරොත් තමයි පේන්නේ. හරියට පේන්නේ භාවනා කරොත්. ඉතින් මේ භාවනා කටයුතු කරගෙන ඒවා ඒ විදිහට කරගෙන යනකොට ඒ දෙවිවරු අපිට උදව් කරනවා ලැබෙනවා. එතකොට මේ නාග කොටස් ගැන තමයි මේ ආතන සූත්‍රයේ බටහිර පැත්තේ ගොඩක් කතාව තියෙන. නාග ගැන කතා කරොත් එහෙම ගොඩාක් දේවල් කතා කරන්න තියෙනවා. ඔය අලුත් දොර දැඩිමිටු දෙවියෝ ගැන කතා කරනකොටත් ඒ දැඩිමිටු දෙවියෝ කියන්නේ වෙසමුණි රජුරුවන්ගේ කියන්නේ උතුරු පැත්තට අපි ඉදිරියේදී අනිත් දවසේ කතා කරන උතුරු පැත්තේ දෙවියන්ගේ බෑනා. ඒ බෑනගේ පුතා තමයි මේ පූර්ණක්ෂයා කියන්නේ. ඒ පූර්ණක්ෂයා එරන්දති නාගමානිකාවේ මේ උතුරු පැත්තේ ඉන්න දෙවියන්ගේ බෑනා මේ බටහිර පැත්තේ ඉන්න එරන්දති මේ දෙවියන්ගේ දුවක් තමයි බඳින්නේ විවාහ වෙන්න යන්නේ. එතනදී මේ වගේ දේවල් කතාවල් හරි අඩුයි. යක්ෂ කොටසක් නාග කෙනෙක් විවාහ වෙන කතාවක් බුදුදහමේ නැහැ. ඒක තමයි මේ දැඩිමුණ්ඩ දෙවියන්ගේ එච්චර සැර පරුසකම. ඒ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලබනකොට පරණිම්මිත වසවද්දි දිවි රාජයත් පවා අර දැඩිමුණ්ඩ දෙවියන්ගේ ඊතලෙන් පාවිච්චි කරනතෝ දුන්න විතරක් අරගෙන උස්තාන යනකොට දැඩිමුණ්ඩ පරණිම්මිත වසවද්දි දිවි රාජා දිව්වයි කියලා තමයි මෙතන කතාව තියෙන්නේ. හැබැයි ඒවා ඔක්කොම මේ රූප වේදනා සංඥා සංකාර විඥාන වලට තමයි සම්බන්ධ. ඒවා අපි වෙනම කතා බෞද්ධ බුද්දිස් ෆිලොසොෆි වලට තමයි බෞද්ධ දර්ශනයට තමයි වගට වෙන්නේ. ඒ කතාවල ගොඩක් අර්ථ තියෙනවා ගොඩක්. එක වචනයක අර්ථ ගොඩක් තියෙනවා. එතකොට අපි අද මේ බටහිර පැත්ත අවසන් කරනවා. හැම කෙනෙකුට බෑ මේ ප්‍රතිඵල ලැබෙන්න නම් බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති දේවතානුස්සති ඕනේ. බුද්ධානුස්සති මෙත්තාච අසුභම් මරණස්සති අපි මැරෙනවා කියන හැඟීම අවබෝධ කරගන්න ඕනේ. එහෙම නැත්නම් මේ ගොඩාක් තල්ලි පස්සේ යන ඒ වගේ අදහස් තුන මේවල ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ආනාපාන සතිය අනිවාර්යයෙන් කරන්න ඕන. හුස්ම ගැනීම ඒක බඩ දිගේ ඇතුළට යන එක ඊට පස්සේ ඒ පිට කිරීම මේවා ගැන ඔක්කොම අවබෝධ වෙනවා. අපිට ශරීරය ගැන අවබෝධයක් එනවා. එතකොට එහෙනම් අපි ඊළඟ දවසේ ඉතාමත් වටිනා කොටසක් කියන්නේ ආටන සූත්‍රයේ උතුරු ප්‍රදේශය ගැන. ඒකේ ගොඩාක් විස්තර තියෙනවා. අපි එතකොට අර දකුණු ප්‍රදේශ ගැන කිව්ව එකත් උතුරු කොටසේ තියෙනවා. ඒ කතා කියනකොට සීගිරිය ගැන, ආලක මන්දා,
වගේ සීගිරිය තියෙන කතා ගොඩාක් අපිට රසවත් කියන්න පුළුවන්. ඒක නම් කෑලි අපිට දේශන දෙකක් තුනකින් තමයි කරන්න වෙන්නේ. ඉතින් අද අපි මෙතන නවතනවා. සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි.